සුදුනංගී ගෙදර ගියා 3 මාසේ පින්කමට. ආයේ කොහේ යන්නද? වල දාපු කනත්තටම එන්න එපැයි. සුදු නංගි නැතුව කනත්ත හරි පාළුයි. කිසිම එළියක් නෑ නේද බන්? කොහොමත් කනත්ත පාළුයි තමයි. මෙච්චර කල් එළියක් තිබ්බේ නෑනේ. ඒ වුණාට සුදු නංගි ඉන්නකොට හඳ පෑවුවා වගේ. සුදු නංගි නැති වුණාට මේ ඉන්න බං අවිශ්චර්ය වගේ කෙල්ලෝ ටිකක්. එහෙම හිටියට වැඩක් නෑ. උන් දිහා බැලපුවාම අපට රවණවා. සුදු නංගි නුඹයි කනත්තට නුඹ හඳක් වගේ කනත්තට නුඹ හඳක් වගේ සුදු නංගි නුඹයි කනත්තට නුඹ හඳක් වගේ කනත්තට නුඹ හඳක් වගේ මේ ආවේ ස්කූටර් සුදු නංගි. අපේ උන් ටික හරි පාළුවෙන් හිටියේ එන්නේ නැති වෙයි කියලා. ඒකනේ දැන් නම් හඳ පෑවුවා වගේ. දැන් ෆිට් එකේ ඉන්න පුළුවන්. මේ සුදු නංගි කොහොමද 3 මාසේ පින්කම හොඳට කෙරුණද? පින් අනුමෝදන් කරාද? ඔව් ඒකේ නම් කිසිම අඩුවක් නැහැ. කට්ටිය ගොඩාක් ආවා බණ අහන්න. බණ ඉවරුණාට පස්සේ මුළු ගම වගේ හිටියා. බඩකට පිරෙන්න කාලා ගියේ. ගමේ කාලා මොනවද ඉතින් කියන්නේ? ඉස්කූටියේ හැප්පිලා මැරුණද? කොල්ලෝ නම් කියනව ඇහුණා මට කැලේට පිපුණු එකම මල පර වෙලා ගියේ කියලා. හාමුදුරුවෝ රෑ වෙලා බනට මොනාද කිව්වේ? ඉස්කූටියේ හැප්පිලා මැරුණාට? මේ ඉවසීමෙන් සිහි කල්පනාවෙන් ගමන් බිමන් යන්න ඕන කිව්වා. තව කිව්වා ගෑනු ඉස්කූටියේ වාඩි වුණාම හිතන් ඉන්නේ සිංහාසනය ලැබුණා වගේ කියලා. උන් පාරේ යනකොට අනිත් වාහන ඉබේම අයින් වෙන්න ඕනේ කියලා. එහෙම කිව්වද? තව මොනවද කිව්වේ? දැන් ඉන්න ගෑනුන්ට ඉස්කූටේ යනකොට කුලප්පුව වැඩි කිව්වා. ඔන්න බලපල්ලා. කාගම හාමුදුරුවෝ තමයි බන්නට ඇවිල්ලා තියෙන්නේ. උඹලට කියන්න මං මගේ 3 මාසේ පින්කමට ගෙදර ගිහිල්ලා මට පුදුම බැද්දියන්න සිද්ධ වුණේ. මට එදා වහකන්න හිතුණා. ගේ වටේ දිව්වා කඹයක් හොයන්න. බෙල්ලේ වැල දාගන්න. ඇයි උතුමාණනේ එච්චර මොකද උනේ? නෑ බං හාමුදුරුවෝ බණ කියන වෙලාවේ කිව්වා මං හොඳ අවංක ගුණගරුක යහපත් ගුණවත් වගකීමක් ඇති දායක මහත්තයෙක්. ඇත්ත වෙන්නේ නැති නේ බං. හාමුදුරුවෝ බොරු කියන්නේ නෑනේ. ඒක අහගෙන හිටපු සෝමය අයියා එළියේ ඉඳලා කියාවිය. හාමුදුරුවෝ කොහෙද ඕරන්නේ? ඕක ජීවත් වෙලා ඉන්න කාලේ මට ලක්ෂ 1.5ක් කොල්ල කියලා මැරුණේ. කියලා මට මාර ලැජ්ජාව. ගමේ කාලා කීප දෙනෙක් එතන කට ඇරන් අහන් හිටියේ. මට සත්තුන්ගේ නම් කියලාත් මේක බැන්නනේ. මොනවද උතුමාණනි කියපු සත්තුන්ගේ නම්? මට ගැරන්ඩියා කිව්වා. උරිලව කිව්වා. නිකනලා කිව්වා. ඔටුවා කිව්වා. කපුටා කියලා කිව්වද? නෑ. කපුටා කියලා කිව්වේ නෑ. කලවැද්දා කියලා කිව්වා. උතුමාණනි මට තියෙනවා ඉතාමත් වැදගත් විශේෂ යෝජනාවක් කරන්න. මේ ගෑනුන්ට මොකද්ද තියෙන්නේ විශේෂ දේවල්? මගේ මේ වල අලිය පාගලා හෙට අනිද්දා වහින්න පටන් ගත්තාම මට මොකද වෙන්නේ?
වැස්සෙන් මගේ වල පිරීලා පෙට්ටිය මහවැලි ගඟේ ත්‍රිකුණාමලයටම ගහගෙන යයි. හරි හරි. ඒ යෝජනාවත් අපි කරමුකෝ. එහා කනත්තෙත් මැරුණ බාස් කෙනෙක් ඉන්නවා. එයාට කියලා ඔය වල හදලා දෙන්නම්කෝ. තවත් මොනවද තියෙන යෝජනා? කවුරුත් සද්ද කරන්න එපා. කවුරුත් සද්ද කරන්න එපා. මට තියෙනවා ඉතාමත් වැදගත් යෝජනාවක් ඔබ හමුවේ තබන්නට. සභාපතියගෙන් අවසරයි. බොලොක්කගෙමුත් අවසරයි. මේ සුදු නංගිකුනුත් අවසරයි. මේ ගෙදර ගිහිල්ලා ආවට පස්සේ ටිකක් හැඩ වෙලා මොනවද ගාන ක්‍රීම් జాතිය. හරි හරි. මේ යෝජනාව කියමුකෝ බලන්න. මෙන්න මේකයි මං කියන්නේ. අපි මැරිලාවට පස්සේ මේකට වෙලා හිටියා නිසා කොහේවත් ගියේ නැහැ. නිකන් උඩ බලාගෙන අත් දෙක මෙහෙක් කරගෙන හිටියා නිසා. අපි පොඩ්ඩක් වටේ පිටේ ලෝකය දකිමු. ඒකාකාරී ඉන්න කම්මැලි නේද? ඒ හින්දා මං යෝජනාවක් කරනවා අපි හැමෝම ලස්සන චාරිකාවක් යමු. දැන් වාහනේට උඹේ බාප්පද නෙල් ගහන්නේ? කවුද වාහනවල යන්නේ? අපි යන්නේ අහසුඩින් පාවෙලා චූන් එකේ. හරි හරි. අපි දැන් කොහෙද යන්නේ? කියමුකෝ බලන්න. අපි යමු මැල්සිරිපුර ඉබ්බන් කටුව පැරණි සුසාන භූමිය බලන්න. එහෙ ගිහින් ඒ පැරණි ඇත්තෝ එක්ක ටිකක් කතා බහ කරලා බිස්කට් අරේ මෙහෙ කාලා ඊට පස්සේ අපි යනවා බොරැල්ලේ කනත්තට. බොරැල්ලේ කනත්තට ගිහිල්ලා ඒ අයියලා මල්ලිලා එක්ක අක්කලා එක්ක ටික වෙලාවක් කතා කරලා නංගිලා හිටියොත් වැඩි වෙලාවක් කතා කරලා ඒකක්කේම බීලා ඕක දුන්නොත් තමයි ඉතින්. ඊට පස්සේ අපි යනවා නෙළුම් කුළුණ වටේ ටික වෙලාවක් කැරකෙනවා චූන් එකේ. එහෙම නෙළුම් කුළුණ වටේ කැරකිලා අපි යනවා හුලන් ටිකක් වදින්න ගෝල් ෆේස් එකට. එතන ගිහින් ගොඩක් වෙලා ඉන්නේ නැහැ. ලුණු වලට ඇටකටු අපේ ඇඟ දිරන්න පුළුවන්. එහෙම බලලා චූන් එක මතිනම් අපිට පුළුවන් යන්න ඊජිප්තුවේ පිරමීඩ බලලෙන්න. කොහොමද? හොඳයි නේද? එහෙම ඊජිප්තුවේ ඉඳලා ජූන් එකේ ලංකාවට එනකොට අපිට පුළුවන් ඉන්දියාවට ගිහිල්ලා ටච් මහල බලලා ජූන් එකේ ලංකාවට එන්න. මේ ගෑනුන්ට මැරුණට පස්සේ තමයි ටච් මහල් බලන්න ඕනේ උනේ. ඇයි බන් ගෑනු මෙහෙම? අපිට අනම්මනම් කියාගෙන ආවොත් උඹලට හොඳ වැඩක් කරනවා. අපේ තාත්තා පාස් කෙනෙක්. තාත්තට කියලා උඹලගේ වලවල් උඩින් හොඳ සිමෙන්ති තට්ටුවක් දානවා. ආපහු උඩට එන්න බැරි වෙන්න. විහිළුවක් කළේ. මේ උතුමාණෙනි, මේ යන ඊටමත් වැදගත් අපේ පූජනීය සංචාරය නැරඹීම සඳහා උගත් බුද්ධිමත් කීප දෙනෙක් යමු. හමුවන ඒ ඇත්තෝ සමග ඊටමත් සංවරව කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. මේකි මේ බෝනික්කි වගේ හිටියට සාමාන්‍ය පෙළවත් පාස් වෙලා නැහැ. හරිම නෝගත්. ඒ හින්දා මේකි තියලා අපි යන්. උතුමාණනි, මේ චාරිකාව අපි පිරිමි ටික විතරක් යමු. මේ ගෑනු අරන් ගිහිල්ලා මොන අලිගුත්තේරු වැඩ කරයිද දන්නේ නැහැ. අපි ෆිට් එකේ යන්න ඕනේ හින්දා සුදු නංගියෝ විතරක් එක්කයි යමු. සුදු නංගි, උඹව පාච්චල් කරන්න මේ අය මෙහෙම කියන්නේ. උඹ දන්න වැඩ කෑලි ශාස්ත්‍ර ඔක්කොම දාලා මොනවා හරි කියපන්. අන්දමන්ද වෙලා යන්නේ. You still don't know I am a brave, intelligent import woman who died in a scooter accident. I want to kill you, I want to kill you, I want to kill you. I am so angry that I know, I want to know. ඒකිට ඉංග්‍රීසිත් පුළුවන්. அந்த முட்டாள் பெண்கள் சொல்வதை கேள் கவனமாக கேட்டுப்பார். உனக்கு இன்னும் அதை எப்படி எய்வது என்று தெரியவில்லை. ඒයි දෙමළත් පුළුවන්. लड़की बड़ी अनजानी है, तू जींस पड़े है मस्त मस्त,
तुझे देखा तो है जाना सना दिल तो पागल है कुछ होता है मैं तुमसे नाराज हूँ मैं तुम्हें टुकड़े टुकड़े खा रहा हूँ टुकड़े टुकड़े खा रहा हूँ टुकड़े टुकड़े खा रहा हूँ ඒකිට හින්දිත් පුළුවන්. මේ ජපන් භාෂාවෙනුත් කියන්නද? අනේ එපා දැන් නැති. කොහොමද බෑ? උතු අනේනි බය වුණාද මං කියපු දේවල් වලට? නෑ සභාපති එහෙම බය වෙනවද? මං සෝන් මල් පිපිලද බලන්න ගියේ. ඒයි සුදු නාංගිගේ සැර ටික බලපංකෝ. කැලේට විපුණු එකම මලලු ගන්න. මට උඹලට කියන්න බැරි වුණානේ. පාතාලේ ඉඳලා මැරුණු මා කඳුරේ මදුෂ් අපේ කනත්තට එවනවලු. පාලනය කරගන්න බෑ කියලා. එයා මේකට ආවොත් අපිට ඉන්න එක ලේසි වෙන්නේ නෑ. අපිට ගැහි තමයි බයේ ඉන්න වෙන්නේ. උතුමානේ පියනවන්න කරන හැටි මම පෙන්වන්න. මල් ළඟ තියනවා මාස්ටර් ප්ලෑන් එකක් සුපිරි. ඒ මොකද්ද ඒ? අපි මහා කඳුරේ මදුෂ්ව මෙල්ල කරගන්න රංජන් රාමනායක අපේ කනත්තට ගෙන්න ගමු. බේ සෝහනටත් හෙන ගහනවා බං. රංජන් රාමනායක තාම ජීවත් වෙනවා. මැරුණේ නැද්ද බං? ඒ චිත්‍රපටවල බොරුවට මැරෙන්නේ. ඒයි කොහෙද මේ ගාලු පාර වගේ යන්නේ? කවුද තමුන්? අනේ මං අසරණ වෙලා ඉන්නේ. මම මේ කනත්තක් හොයාගෙන යන ගමන් මට මෙහෙ නවතින්න පුළුවන්ද? මට දැකලා පුරුදුයි. එහා කනත්තේ කොනේම වලේ හිටියේ තමුන් නේද? මේ අහපල්ලා මේ මිනිස්සයා මේ ගම් පළාත නෙවෙයි. නුවර ගම්පොළ පැත්තේ. මං හරි නේද? පහුගිය ගම් වතුරට ගහගෙන යන ගමන් එහා කනත්තේ සභාපති දැකලා මේ මිනිස්සාගේ පෙට්ටිය උස්සලා අරන් තියෙන්නේ. දැන් තමුන් මොකද මෙහෙ ආවේ? අනේ මට ඒ කනත්තේ ඉන්න බෑ. ඉන්න අය පිට එකෙක් කියලා වෙනස්කම් කරනවා. මට මෙහෙ ඉන්න දෙන්න. ගම්පොළ කොයි හරියද? මේ ගම්පොළ මා වතුරේ. ඒක තමයි වතුර ගහගෙන ආවේ. උතුමෝ එහෙම ඉන්න දෙන්න බෑ නේද? මේ කනත්තට ගන්නේ ගමේ මැරුණු අය විතරයි. අපි මෙයාට හොඳ රැග් එකක් දෙමු. මොකද්ද? මොනවා හරි කන දෙයක්ද? හරි අපි ඉන්න දෙන්නම්. හැබැයි අපි කියන දේවල් කරලා පෙන්වන්න ඕන. මොකද්ද මං කරන්න ඕන? අපි හැමෝටම ඇහෙන්න සින්දුවක් කියමු බලන්න. සින්දු කියන්න මං ගායකයෙක් නෙවෙයිනේ. ඕන්නම් කවියක් කියන්න. මං දන්නවා සෝහන් කවි. සෝහන් කවි අපි අහලා නෑනේ මීට කලින්. හරි කියමු බලන්න. අසරණ වෙලා මා ගිය කල කනත්තට බැනලා ඉන්න කීවයි මං අඬනකොට ඉන්දෝ කියලා හිතුනි මට වැහි නැති හෙන ගහනවා තොපි ඔක්කොමට. ඒයි ඒක ටිකක් අහලා පුරුදු කවියක් වගේ. ඔය වාගේ කවියක් මං පොඩි කාලෙත් ඇහුවා වගේ මතකයි. මං කනත්ත කවියකුත් කියන්නද? හරි ඒකත් කියමු බලන්න. පිනක් පෑදුනා මට සෝනක ඉන්න තොපිලගේ හිතේ ඇති අද එලවා ගන්න මේකගේ හිතේ මට දැඩි දඬුවම් දෙන්න මගේ හිතේ සුදු නංගි ළඟ ඉන්න මම මේ සුදු පොණිච්ච ළඟින් ඉන්න නෑ මෙතන ඉන්න ඕන නෑ. ආන්නර මුල්ලට බලයන්.
උතුමාණනි කවුරු හරි කට්ටියක් එනවා මේ පැත්තට. එහෙනම් ඔක්කොමලා වලට යමු. හෙලෝ ඔව් අපි මේ කනත්තට ආවා ඇත්තෝර කොළ ටිකක් හොයන්න. අයියේ මේ ටෝච් එක නම් නිවන්න එපා. කවදාවත් තනියම රෑ සෝනට ඇවිල්ලා නැහැ. පවුලට ඉන්න එකම කොල්ලම. මේ කනත්තේ ඇත්තෝර කොළ නෑ බං. මේ සොහන අලි අපාගල. ගුරුකම් කරන්න හිස් කබලක් නම් ගන්න පුළුවන්. අනේ බං ඕවා ඕනේ නෑ බං. අනික මේ සෝන අර කණේරු කාපු නංගියේ බං. ඒකිගෙද මේ සොහන අපේ ලොකු එකක් කාලයක් මේකි පස්සේ ගියා. අපේ එකාගේ හොඳට බේරුනේ. මේ බලපංකෝ මේ සොහන අර ස්කූටි සුදු කෙල්ලගේ පව් නේද? සීදේවි කෙල්ල බං. මෙන්න මේ අර අමරබන්දු වගේ නේද? ගමටම පොල්ල තියලා තමයි මේ මැරුනේ. ඒක එක අතකට මේ යකා මැරුණ එකත් හොඳයි. කාල කන්නියා. අයියේ දැන් හිටිය ඇති. යමු කලිසමේම චූ යන්න වගේ. ගියා නේද උන් දෙන්න? උතුමාණනි කාලකන්ණිය කිව්වේ කාටද? ඒ මට නෙවෙයි බං. වෙන කාට හරි. බලපංකෝ ජීවත් වෙලා ඉන්න කාලේ කරපු වැරදි මිනිස්සු මැරුණත් බයිනව නේද බං? අප්පද මොන කවුද මේ ඩයල් එක? මන් නිකන් ආවේ සද්දය ඇහිලා තැල්මට ගාන තෙල් එකක් ඒම නැතිව ඇති නේද? මේ තමයි ගෝණි බිල්ල කියන්නේ. අඩේ පොඩි කාලේ අපේ අම්මලා බත් කැව්වේ ඉස්කෝලේ යව්වේ මේක ගැන කියලාද? අහපංකෝ පොඩි කාලේ උඹට බයේ අපි බත් කෑවේ උඹ ගෙනියයි කියලා. බයට ඉස්කෝලේ ගියා. බලන් ගියපුවාම මූ 2.50 සිම්පන්සියෙක්නේ. හරි මොකෝ දැන් කකුල? මොන්ටිසෝරි ළමයි වගේ බය කරන්න ගිහින් අම්මලා වට කරලා ගැව්වා. හොස්පිටල් එකේ ඉඳන් ඊයේ ආවේ. ආයේ ළමයි බය කරනකොට එකා දෙකා බය කරන්න ඕන. උතුමාණනි කළු කොට එකෙන් නම් මේ පැත්තට එනවා. කළු කොට එකෙක් නම් කළු කුමාරයා වෙන්න ඕන. කළු කුමාරයා මමයි. කළු කුමාරයා මමයි. කාන්තාවන්ට බැල්ම හෙලන කාන්තාවන්ට බැල්ම හෙලන කළු කුමාරයා මමයි. කොහොමද කට්ටිය? මං රාජකාරි පිට ආවේ. ගමේ ගෙවල් 2-3ක තනියෙන් ගෑනු වගේක් ඉන්නවා. බය කරන්න යන ගමන් බොසා දැන් ටාගට් දීලා තියෙන්නේ මාසෙට ගෑනු අඩුම